සුබ දවසක් ඔයාලා හැමදේට ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help එකෙන් ගෙනෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අපේ පළවෙනි ප්‍රශ්නයට යමු. ඉතින් අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි ගත්තේ කලින් වීඩියෝ එකේ අපි ඔයාලට පිළිතුරු හොයන්න ඉතුරු කරලා ගිය ප්‍රශ්නේ. අපි ඒකට පිළිතුරු බලලා අනිත් ප්‍රශ්න වලට යමු. එදා අපි හුවේ ලෝකයේ කුඩාම රට කුමක්ද කියලා. ඒකට පිළිතුර තමයි B වතිකානු නගරය. හරි. අද දවසේ දෙවැනි ප්‍රශ්නේ. අද දවසේ දෙවැනි ප්‍රශ්නේ තමයි ලෝකයේ දිගම ගංගාව කුමක්ද? A. Amazon, B. Nile, C. Yangtze, D. Mississippi. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. Nile ගඟ. හරි. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නේ. හැරි පොටර් අයත් වන්නේ හොග්වාට්ස් හි කුමන නිවාසයටද? A. Hufflepuff, B. Gryffindor, C. Slytherin, D. Ravenclaw. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. Gryffindor. මම හිතනවා ඔයාලගේ පිළිතුරත් හරි ඇති කියලා. හරි. එහෙනම් අද දවසේ හතරවෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ හතරවෙනි ප්‍රශ්නය තමයි පරිගණකයේ පියා ලෙස හඳුන්වන්නේ කවුද? A. Alan Turing, B. Charles Babbage, C. Bill Gates, D. Steve Jobs. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. Charles Babbage. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පරිගණකයේ පියා ලෙස හඳුන්වන චාල්ස් බැබේජ් මහතාගේ පින්තූරය. හරි. එහෙනම් අද දවසේ අවසාන ප්‍රශ්නෙට යමු. අද දවසේ අවසාන ප්‍රශ්නය තමයි වැඩිම රටවල් ඇති මහා ද්වීපය කුමක්ද? A. අප්‍රිකා, B. යුරෝපා, C. ආසියා, D. දකුණු ඇමරිකා. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි A. අප්‍රිකා මහද්වීපය. හරි. කලින් වීඩියෝල වගේම අදත් අපි වීඩියෝ එකේ අවසානට ඔයාලට හිතන්න ප්‍රශ්නයක් ගෙනාවා. ඒ ප්‍රශ්නේ තමයි ඇමරිකා එක්සත් ජනපදයට ලිබර්ටි ප්‍රතිමාව තෑගි කළේ කුමන රටද? A. එක්සත් රාජධානිය, B. ප්‍රංශය, C. ජර්මනිය, D. කැනඩාව. හරි. ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරය කියලා? උත්තරය දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙන්න අදට සමු ගන්න. සුබ දවසක්.